සුදවසක් වේවා යාළුවනේ අටවට්ටම කූඩුව තවත් ලස්සන කර ගැනීම සඳහා මම ඔයාලට කියලා දෙන්නේ නෙළුම් මලක් හදාගන්න විදිය. මෙන්න මේ ආකාරයට කොලයක් අරගෙන මේ ඉස්සරහෙන් නවා ගන්න ඕනේ. මේ ආකාරයට නවාගත්තට පසු මේ ආකාරයට ඉස්සරහා අඹර ගන්න ඕනේ. මේ ආකාරයට මේ සිටිනසේ හදාගන්න. මම මේ හදාගත්ත පෙති ටික එය රඳව ගැනීම සඳහා මෙන්න මේ වගේ රවුමට කපාගත් කාඩ් බෝඩ් එකක් ගන්න. ඒ කාඩ් බෝඩ් එකට වටේටම අලව ගන්න ඕනේ. මම මේ වීඩියෝ ලොකු වෙන හින්දා මම තැනින් තැන තමයි ඔයාලට පෙන්නන්නේ. මෙන්න මේ ආකාරයට හැමතැනම අලව ගන්න ඕනේ. එකක් හැර එකක් එහෙම අලව ගන්න. මේ ආකාරයට මම භාවිතා කරන්නේ පාප්ප. මෙතින් යාළුවනේ මේ තුන්වෙනි පෙති අලව ගන්න විදිය. මේ දැන් මම පෙති ටිකක් අලවගෙන තියෙන යාළුවනේ. ඔයාලට පුළුවන් මේක තවත් ලස්සන කර ගැනීම සඳහා ලොකුවට පාට දෙකකින් වටේට කොළ පාට වුණත් දාන්න පුළුවන්. මේ තියෙන මම අවසානට අලවගත්ත විදිය. මේක අටවට්ටම් කූඩුවේ කොටුව පැත්තට අලවන්න පුළුවන් ඔයාලට. ඒ විදිහට තමයි මෙන්න මේ විදිහ තමයි අවසානම මම හදාගත්ත නෙළුම් මල.